ගාල්ලේ තියෙන ලස්සන ප්‍රයිවට් විලා එකක අපි සමරපු බර්ත්ඩේ එක ගැන තමයි මේ vlog එක. Happy birthday to you. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේ ලස්සන ප්‍රයිවට් විලා එක ගැන ගොඩාක් ඩීටේල්ස් මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නවා. Hello ළමයි. හලෝ රත්තරන් යාළුවනේ. අද අපි යනවා ගමනක්. අද අපි යනවා ගාල්ලේ. Yes. යනවා ගාල්ලේ. අද මෙතුමාගේ උපන් දිනේ. ජන්මදිනේ අපි සමරන්නේ. වයසට ගියා දවසේ අවුරුද්දක. දැන් ඉතින් වයසයිනේ. මේක ඔඩ්ඩෙත් සුදු වෙලා. වයසට ගිහිල්ලා ඉන්නේ. ඉතින් අපි යනවා මෙයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. අද බර්ත්ඩේ vlog එකක් තමයි. මේ අපි ඉතින් අද බර්ත්ඩේ එක සමරන්න අපි යන්නේ ගාල්ලට. ගාල්ලේ ලස්සන තැනකට. ගාල්ලේ මේක මාම දැක්කේ TikTok එකේ. ඊට පස්සේ මම ඒගොල්ලන්ට මැසේජ් කරලා තමයි මේක බුක් කරගත්තේ. අපි ඉතින් මේක අලුත් තැනක්. අපි ඉතින් ගිහිල්ලා බලමු කොහොමද කියලා. Okay, let's go. අපි දැන් ඉන්නේ වෙලිපැන්න පහු කරලා. කොයි ටික? වෙනද අපි යනවනේ උදේම. ඉතින් මේ පටස් ගාලා දැන් යනවා. එහෙනම් ගිහින් හම්බෙමු. ඔන්න ඉතින් බර්ත්ඩේ එක දවසේම හයිවේ එකකින් එළියට දාති පොලිසිය මෙයාව නැවතුවා. දන්නේ නැහැ මොකද හේතුව කියලා. ඒකෙන් ආවෙත් නෑ. බලමු එයා ගියා බැහැලා. මොකද දන්නේ නවත්තපු හේතුව. අල්ලලා තියෙන ළමයා අපේ දැන් මේ වාහනේ මේ අපි අර වෙනද ට්‍රිප් යන කැබ් එක නෙමෙයිනේ මේ වෙන කැබ් එකක්. ඒ කැබ් එකේ ලොකු මේ ඉස්සරහා ලයිට් එහෙම තියෙනවනේ. ඒ ලයිට් වගේක් තියෙනවා. පොඩ්ඩක් මෙතනත් ලයිට් වගේක් තිබ්බ. ඒව ගලවන්න කියලා තමයි මේ අල්ලලා දෙන්නේ. ඉතින් අපි ලයිට් එක ගලවලා දැන් ආයේ මෙතනට මේ පෙන්නලා ආයේ ලයිසන් එක ගන්න ගියා. මේ ලයිට් එක දැකලා තමයි අල්ලලා තියෙන චුට ලයිට් ගහලා තියෙනවනේ වාහනේ මේකේ. ඒක ගලවන්න කියලා. අපි මේක තියෙන්නේ ගාල්ලේ කරාපිටිය. අපි දැන් තැනට ලං වෙලා ඉන්නේ. මම මේක මෙයාට සර්ප්‍රයිස් එකක් විදියට තියාගෙන ඉන්න හැදුවේ. හැබැයි මෙයානේ ඩ්‍රයිව් කරන්න කියන්න උනා කලින්. ඉතින් අද අපි මේ ඇවිල්ලා තින්නේ ට්‍රැන්කියුල් ටෙරන්ස් කියලා ගාල්ලේ තියෙන ප්‍රයිවට් විලා එකට. ඔයගොල්ලෝ ප්‍රයිවට් විලා එකක්, ප්‍රයිවට් පූල් එකක් තියෙන තැනක් හොයනවා නම් මේක ඔයගොල්ලන්ට පර්ෆෙක්ට්. මේක මොකද විශේෂයෙන්ම මේක බජට් ෆ්‍රෙන්ඩ්ලි. අපි ආවේ මේකට කපල් ඩේ අවුට් එකකට. මේකේ නයිට් අවුට් තියෙනවා. ඔයගොල්ලන්ට ෆුල් ඩේ ගන්න පුළුවන්. අපි ගත්තේ කපල් ඩේ අවුට් එක. කපල් ඩේ අවුට් එක උනේ රුපියල් 6000යි. ළමයි මේ අපි මෙයාගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක කරන තැනට ඇවිල්ලා ඉන්නේ. මෙතන හරිම ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? ප්‍රයිවසි එක හොද එහෙම තැනක්. කාම් වයිබ් එකක් තියෙන. ඔව්. මෙන්න මේ වගේ පොඩි විලා එකක්. ඒකේ තව රූම්ස් ගොඩාක් තියෙනවා. මේක තමයි ගොඩ හම්බෙන පූල් එක. අතන ඔයගලන්ට ඉන්න පුළුවන් ලස්සනයි. මෙතන ටේබල් එකක් තියෙනවා. මේ අපිට වෙල්කම් එකට හම්බුණා මොනවද දන්නේ? හිතෙන පැෂන්. මටත් හිතෙනවා. ඔයගලන්ට මේ වගේ එකක් තියෙනවා. මෙතන මේ මොනවද ගෙඩි? අතරම ලස්සන එකක් තියෙනවා. චෙරි. මොඩල් ලොවි. මොඩස් ලොවි. නෑ චෙරි. මේ ලොවි දන්නේ නෑ මෙයා. මේ චෙරි මේ. ඒක අන්න එපා. ලොවි. මම ඔයගොල්ලන්ට දැන් මෙතන රූම් එක පෙන්නන්න. මේ තව ඔයගොල්ලන්ට මෙතන තියෙනවා මේ තව රූම්ස් ගොඩක් තියෙනවා. අපි මේ රූම් එක විතරයි ගත්තේ. මේකේ මේ වගේ ඒරියා එකක් තියෙනවා, ටීවී එකක් තියෙනවා, මේගේ සිටින් ඒරියා එකක් තියෙනවා. මෙතන තව පොඩි රූම් එකක් තියෙනවා. මෙතනත් රූම් එකක් තියෙනවා. මෙතනත් තව රූම් එකක් තියෙනවා. ඒවා ඉතින් අපි දෙන්නෙක් අපහින්ද අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ නම් මේ විලා එකම ගන්න පුළුවන්. ඔව්. යාළුවෝ කට්ටියක් එක්ක ආවොත්. මේ විලා එකම ඔයගොල්ලන්ට හම්බ වෙනවා. අපි යමු අපේ රූම් එක බලන්න. මගේ චරිත ඝාතනයක් කරලා තියෙන්නේ නිකි. මේ තින්න පෙනිකීගේ වැඩ.
මෙයා මගෙන් බැනුම් අහනවා කොයි වෙලාවෙ ෆෝන් එක බනවා කියලා ටොයිලට් ඒක මම දුන්න කේක් එකක් හදලා මේවට කියන්නේ යාළුවනේ චරිත ඝාතනය. දැන් මම ජීවිතේට බාන්න මාව කොමඩ්ඩේකින් දෝලා කේක් එකේ. ඒ එතකොට මේ බාන්න බර්ත්ඩේ හැට් එකක් හැදුවා. ඒකෙන් මේ මොකද්ද මූණක් ගහලා කැත කෙනෙක්ගේ. එයාගේ 2021 අනිත් එක මේ බාන්න බැලුම් වලට මම ජීවිතේට මෙහෙම දේවල් මම දැකලවත් නැහැ මගේ ජීවිත කාලෙට. ඔව්. මොනවද මේ? ඇත්ත තමයි. අර පැත්තෙත් මොනවද තියෙන්නේ? ඔයාට හරියන බැලුම් හින්දා මම ඉතින් ඒව තමයි බැලුම් වලට ගත්තේ. මේවට කියන්නේ යාළුවනේ චරිත ඝාතනය කරනවා කියලා මගේ බර්ත්ඩේ එක මුවාවේ මෙයා මාව මගේ චරිතේ නැති කරලා දාන්න හදන්නේ අද. මේව දාලා මේ පේනවනේ කරලා තියෙන දේවල්. ඔයාගේ මේ කාඩ් එක බලන්න අරගෙන. මට සිරි එක තාම මතක් මේ පේනවනේ මේ මෙන්න ඇත්ත යාළුවනේ. happy birthday to my future husband මේ ලෙට ගහලා ඇත්ත මේවා. ඒක අවශ්‍ය නැහැ. අපි එහෙනම් කේක් කපමු. කේක් එක කපනවා මේක දාගන්න. දාන් කොහොමදනේ පේනව නේද? පේනවද ඔයගොල්ලන්ට මෙතන වෙන දේවල්? මගේ බර්ත්ඩේ එක කියලා. මේ ඇත්ත. තමයි මේ වෙලා තියෙන්නේ. මේකට ජීවමාන සාක්ෂි. මේ විලායක බුක් කරද්දිම මම කිව්වා බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකකට එන්නේ මට ඩෙකොරේට් කරගන්න ඕනේ කියලා. ඉතින් එයාලා තමයි ලස්සන්ට මෙහෙම ඩෙකොරේට් කරේ. මම කේක් එක ගෙනාව. ගොඩක් අය මගෙන් කේක් එක ගත්තේ කොහෙන්ද කියලා ඇහුවා. මම ඒතන නමත් ඔයගලන්ට දාන්නම්. කේක් එක කපන්න හදන්නේ. මේ ඒක කපන්න හදන්නේ. මේ සිංහල තෝස් කරන්න වෙයි කියලා. එහෙම වෙයි කියලා මට හිතෙනවා. මොන ගින්නර පරලයි කියලා දැක්ක? සද්දේ? ජෙට් එක. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Dear Kavidu. Happy birthday to you. ඉන්න. විශ් එකක් කරලා නිවන. ෂෙයා කරා. එහෙනම් කේක් කපමු. මාව කපන්නේ ඩේ කියන පැත්තෙන් කපමු. Happy birthday, happy birthday, happy birthday. තවත් අවුරුද්දකින් වයසට ගියා. එහෙනම් cheers යාළුවනේ. අපි දැන් මෙයාට හම්බුන පොඩි පොඩි gift ටික ඇරලා බලන්න තමයි හදන්නේ. Oh yes. මම පොඩි එකෙන් පටන් ගන්නවා. එකක් අරින්නේ. යෙදෙන පීරවුන. ඉරෙනවා ඒකට ඒක. කමන්න. ඉතින් මෙහෙම තමයි පෙන්නන්නේ. ඈ? මේක මං ආස දෙයක් මම ගන්න ඕනේ කිය හිතපු දෙයක්. මේක දන්නවා එයා ඒක අරගෙන මේ මොකද්ද කියලා මම දැන් දන්නවා. උලන්ට පෙන්නන්න. මේක මොනකටද පාවිච්චි කරන්න කියලා මම කියන්නේ ඒක මම දන්නේ නැහැ. මොනවද පාවිච්චි කරන්නේ මම දන්නෙත් නැහැ. වතුර මෙයා වැඩට යනකොට වතුර ගෙනියන්න මම වැඩට යනකොට මට වතුර එහෙම අරන් යන්න ඕන වුණාම මේ වාහනේ වුණත් තියාගන්න පුළුවන්. එහෙම වතුර ගුරු කර බොන්න පුළුවන් මේකේ.
ලස්සන පොඩි බෝතලයක් සාක්කුවේ වුණත් මේක දාගෙන යන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. මේ හැඩේ තියෙන්නේ අපිට සාක්කුවේ වුණත් දාගෙන යන්න ලේසියට. මේව දාගන්න තියෙන්නේ සාක්කුවට. මේ මූලියක් මේ යකඩ හොඳ ඩියුරබල් විදිහට තියෙනවා. චූටි කටක් තියෙනවා. තොල ගන්න චූටි කටෙන් බොන්න තියෙන්නේ. ඒක ලස්සන බෝතලයක්. මූලිය මෙහෙම වහලා එහෙම උගුරක් බිව්වා මම බහුවා සාක්කුවේ දාගත්තා. ආයෙ ගත්තා උගුරක් බිව්වා දැම්ම සාක්කුවේ දාගත්තා වතුර. ඊටසේ ලොකු මේක කළු. මේ පොඩි දෙකේ තියෙන එකක් මම දැකලා නැහැ තාම. නැහැ. මම මොනවද දන්නේ. මේක දැකලා නැත්. මේකද? මං හිතුවා ලොකු එක මොකද? ෂේකර් කියලා. ඒ මේක. මේක මම දැකලා නැහැ මීට කලින්. ඒ කියන්නේ මම පොඩ්ඩක් දැක්කා කලින් මෙයා තියන් ඉද්දි ඒකයි. හොරෙන්. මෙයත් එක්ක බෑ ළමයි තෑගි තියාගෙන ඉන්න ජීවිතේට හැම පාරම ඉතින් මේක අර මෙයා මේ හදන එකක්. මම මේවට පට්ටාසේ මේවා මංගාව ගෙදරක් තියෙනවා තාම හදපු නැති දෙකක් තියෙනවා ගෙදර නෙකි. අන්තිමට ගත්ත දෙකක් තියෙනවා තාම හදලත් නැහැ. ඒ පොඩි ඒවා ඉතින් අර අපි මට උඩු මේකේ කෑලි ගොඩ අම්මට සිරේ F1 කාර් එකක්. ප්‍රොජෙක්ට් කාර් එකක් මේක. අර නිකන් ඒක පේන් නිකන් අර එක නිකන් අර මට තේරෙන්නේ නැහැ කියන්න අර මේක මාර ඇඩ්වාන්ස් මේ කෑලි බෑලි ගොඩ හැදුවට පස්සේ ඒක ලස්සනයි නේ තියන්නේ. ඔව්. මම මේක දැකලා තියෙනවා. ඒක මම දන්නේ නැහැ මේ. ඒක ඇඩ්වාන්ස් එක තිබ්බ ඒක ගත්තේ. මේ වන් කෑලි ගොඩ එකේ මාර පුරුතයි ගොඩක් තියෙනවා. ඒක නම් අම්මට මට හදා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හදලා ෆොටෝ එකක් දාන්නම් මේක පස්සේ. දවස් ගාණක් යනවා මේක හදන්න. මාසයක්වත් යයි. මේ නවතෝගයක් තියෙනවනේ. මේක ලොකුයි ටිකක් වань හදුවට පස්සේ මේ රෝජ සයිස් එක. ඒක ලොකු කාර් එකක්. F1. අර එහෙනම් ඇඩ්වාන්ස් කියලා පේනවා මේ ෆොටෝස් වලින්. කැලි බැලි ගොඩාක් තියෙන F1 කාර් එකක්. මම දැකලා තියෙනවද? අර බොටල්? ඒක මතක නැහැ. අර ෂේකර් වල එකක් නෙමෙයි. නෑ බොටල් එක. අර ලස්සනට තියෙන එක. බොටල් එක? බොටල් නෙමෙයි ඒකට මොකක්ද කියන්නේ කියලා දන්නේ හරි. මේකටත් වතුර දාලා තියන්න තියෙන්නේ. ඔව් මේ පොරොප්පයක් එක තියෙන්නේ අපිට ගෙදරදී මේක වතුර දාලා මේ සිංහෙක් ඉන්නේ අපේ මිනි බා එක වගේ තැන හරි ෆ්‍රිජ් එකේ මේ පොරොප්පේ පොරොප්ප තදයි හිර වෙන්න ගහලා ඉතින් ඒකයි. ඕකේ මම දැක්ක කට්ටිය දුබුරු පාට වතුර පොරවල තියදී ලස්සනයි. මේක මෙහෙම උටක් දාගත්ත වතුර ටිකක් බිව්වා. ඔයගොල්ලෝ පරිපූර්ණ වතුර බොන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න. වතුර බොන්න එක එකට ගුණයි. ඒක පොරොපේ පස්සේ ගලවන්න ඕනේ වතුර පුරවන්න තිබුණා නැත්තම්. ඒක බෑ. දැන් පොරොපේ ගලවන්න තදයි. නැත්තම් වතුරිය පුරවල පෙන්නන්න. ඒක තමයි එකපාරක්වත් ගලවලා නැහැ නේද තදයි. කොහොම සද්දේ? අන්නේ සද්ද ගන්නට හරි මිහිරි සද්දයක්. මේක මම දන්නවා මොකද්ද කියලා. මේක මම ආසම දෙයක්. මම ගොඩක් කල් ඉඳන් නිකිට ගන්න ඕන ගන්නවා. හැමදේශම අපි හැව්ලොක් මෝල් එකට ගියාම මේක බල හිටියා එතන තියෙනකොට. මේක දැක්කම ඕගොල්ලෝ දන්නවා මේක නම්. මේක කොක්ටේල් හදන සෙට් එකක්. ඔයගොල්ලෝ මතකද අපි නෝරෙලී ගිහිල්ලා කොක්ටේල් හදන්න try එකක් දැම්මා. මේක දැන් මට ප්‍රොෆෙෂනල් විදියට කොක්ටේල් හදන්න පුළුවන්. මේකේ ගොඩක් බඩු තියෙනවා මේක බරයි. මේ තියෙන මේකේ කොක්ටේල්ස් 4ක් හදන ඉන්ග්‍රීසියන් කොම ගහලා තියෙනවා. මේ දාන්න ඕන දේවල් මේ
ස්පයිසි watermelon margarita එක හදන විදිය, jungle bird, tropical heat wave, ඒ වගේ මේ හතරක රෙසිපි තියෙනවා. ඉතින් මේක යූස් කරලා අර ඔයගොල්ලෝ දැකලා තියෙන බාටෙන්ඩර්ලා ඇතුලේ තව වෙනම පොඩි රෙසිපි බුක් එකකුත් තියෙනවා. ඔව්. එහෙනම් ඉතින් හදන්න පුළුවන් කොක්ටේල් ඇති වෙනකම්. මම කියන්නේ මොක්ටේල් එහෙම මේ තියෙන අර කප් දෙක. මේ ගොඩක් අර මේ අයිස් කියුබ්ස් මේක අරක්කු බෝතල නෙමෙයි වතුර බෝතල් වලට උඩින් ගහන මෙහෙම මේ අර කෑල්ල මේකෙන් අර පෙරලා ගන්න පුළුවන් නේ. ඒකට මේ ඇතුලේ මෙෂරින් කප්ස් පොඩි පොඩි කෑලි ගොඩාක් තියෙනවා. මෙයාට මම හිතන්නේ එක එක දේවල් මිරි කන්න දුකද මේකදී. දෙහි එහෙම. මේ ඔක්කොම වගේ මේකේ තියෙනවා මේකෙම අර තව එකක් තියෙනවා මෙහෙම. හොල්ලන්නේ කට්ටිය උඩ දාලා වැඩ දාලා ගහන්නේ මේක. කලවම් කරන මික්සර් කරන හැන්ද බටර් චකඩ බටර් ඩිසයින්ස් මේ අර චූටි මේවා පිරිසිදු කරන්න මේක තියෙනවා අර පොඩි අපිට මේවා ක්ලීන් කරන්න මේවා තුඩ දාලා ක්ලීන් කරන්න පුළුවන් ඒක තියෙන පැත්තකින් තියෙන සෙට් එක එල්ලන්න පුළුවන්ද මේක? එල්ලන්න කියන්නේ මේක නිකන් තියලා අර සෙට් නිකන් කරන්න පුළුවන්. ගෙදර පොඩි චූටි වතුර බොන තැනක් හදලා මේක එල්ලලා දෙන්න. ඉතින් මට තෑගි ගොඩක් හම්බුණා මේ පාර චූටිගේ. ඔන්න අපේ බ්‍රෙක්ෆාස්ට් එක ආවා. මම ඔයගොල්ලන්ට පෙන්නනම් අපේ බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් ඔයගොල්ලෝ මෙතනට આવොත් මේ වගේ බ්‍රෙක්ෆාස්ට් එකක් ඔයගොල්ලන්ට arrange කරගන්න පුළුවන්. එතකොට අර බර්ත්ඩේ වලට බැලූන්ස් එහෙම නැත්නම් ඇනිවර්සරි එකට ඔයගොල්ලන්ට මේගොල්ලන්ට කියලා රෙඩි කරගන්න පුළුවන්. ටන්ටඩා බ්‍රෙක්ෆාස්ට් බෝට් ටුවර්. ඔන්න වගේ බ්‍රෙක්ෆාස්ට් බර්ත්ඩේ බ්‍රෙක්ෆාස්ට් එක. yes බර්ත්ඩේ බ්‍රෙක්ෆාස්ට්. Take this. මේ තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් එක අපේ මොනවද තියෙන්නේ අද ඔයාගේ බර්ත්ඩේ බ්‍රෙක්ෆාස්ට් එකට. පළතුරු තියෙනවා, ඩෝනට්ස් තියෙනවා, සව් තියෙනවා. කිරිබත් තියෙනවා, බිත්තර තියෙනවා, චිකන් තියෙනවා, පරිප්පු තියෙනවා, කිරිබත් එකට. පෑන් කේක් තියෙනවා. yes පෑන් කේක් තියෙනවා. මම හිතන්නේ ඒක හෙල්ති පෑන් කේක් එකක් මොකක් හරි පේන විදිහට. ඩෝනට් ගොඩාක් තියෙනවා. මම මේ දවස්වල ඩයට්. නිකි තමයි ඩෝනට් කන්නේ. මෙතන අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකේ වගේම අසමරස ජූස් දෙකක්. අපි දෙන්න පාට මාරු වුණා. ඉතින් ඔයාලටත් බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න ඇනිවර්සරි එකක් සෙලිබ්‍රේට් කරන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් එයාලට කියලා මේ විලායක arrange කරගන්න. මේ තැන කියන්න බැරි තරම් හරිම නිස්කලංක ලස්සන තැනක්. ඉතින් කවිදුගේ බර්ත්ඩේ එක දවසනේ අපි මෙතනට ගියේ. ඉතින් මං හිතනවා කවිදුගේ බර්ත්ඩේ එක දවස එයා සතුටින් ගත කරන්න ඇති කියලා. ඉතින් කවිදුගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න මම මේ වගේ විලායකක් චූස් කරපු එකට මට ගොඩාක් සතුටුයි. අපි දැන් පූල් එකේ ගොඩක් කළා හිටියා. ඊට පස්සේ අපි දැන් වෙලාව අපි 4ට චෙක් අවුට් වෙනවා. අපිට දැන් වෙලාව 3යි තව විනාඩි 5ක් වගේ තියෙන අපිට චෙක් අවුට් වෙන්න. අපිට ඊවනිං ස්නැක් එක හම්බුණා. ඉතින් ඔන්න ඔහොම තමයි කවිඳුගේ බර්ත්ඩේ එක දවසේ. කියන්නේ මේ බර්ත්ඩේ එක තිබුණේ සැප්තැම්බර් 19. එදා ගත වුණේ මෙහෙම තමයි. අපි පුංචි විලායකක ලස්සන විලායකක අපි මෙයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා.
බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා අපිට චෙක් අවුට් වෙන්න තිබුණේ 4ටනේ. ඉතින් අපි චෙක් අවුට් වෙලා මේ විලා එක තියෙන ගාල්ලේ හින්දා අපි එහෙමම හික්කඩුවේ බීච් එකට ගියා. අපි ටර්ටල් බීච් එකට තමයි ගියේ. බීච් එකේ වීඩියෝස් නම් අපිට ගන්න බැරි වුණා. මොකද අපි යද්දි හවස් වෙලා තිබුණ හින්දා. ඉතින් අපි මේ YouTube දාන්න කලින් අපි අප්ඩේට් කරන්නේ අපේ WhatsApp channel එක. ඉතින් ඔයාලා තාමත් අපේ WhatsApp channel එකට join වෙලා නැත්නම් අපි link එක දාලා තියෙනවා. ඒකට ඉක්මනට join වෙන්න. මොකද YouTube වීඩියෝ අපි දාන්නේ එඩිට් කරලානේ. ඉතින් අපි මෙහෙම ගමන් යන දවස් එක එක අප්ඩේට්ස් අපි WhatsApp channel එකේ දානවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් අපි ගිහිල්ලා එන්නම්. බත කැතුව අපිව subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න, ඔයගොල්ලෝගේ ලස්සන comment එකක් අපිට දාන්න. මොකද අපි හැම comment එකක්ම කියවනවා. ඒ වගේම තමයි කවිදුගේ බර්ත්ඩේ එකට ගොඩාක් අය wish කරලා තිබුණා. ඒ හැමෝටම thank you. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැමෝම ලස්සනට පරිස්සමෙන් ඉන්න. bye bye.